මහා දියදහරින් ප්‍රේමය දිවිය නොහැකිය. මහා ගම් වතුරට එය යට කළ නොහැකිය. ප්‍රේමගේ 8:7. ධර්ම දූතයන් නික්මී දින කිහිපයකට පසු පියුම් මාමා මාත පාර්සලයක් තැබීය. බුලත් කහට බැඳි දසන් විහිදා සුන්දර සිනාවක් පෑයේය. ඔන්න චූටි සිස්ටර් චූටි තෑග්ගක්. එහි වූයේ පොතකි. පියේත්‍රා ගඟබඩහිඳ මම වැළපුනෙමි. පවුලෝ කොයියෝ. පොත ඇතුළේ සුදු පෑ 4 කොලයක කළු කැටයම් අකුරින් ලියවුණු වදන් පෙළකි. ඒ අතකුරු ආදිත්‍යගේය. දේවධර්ම පන්තියේ සිටියදීම මම ඒ අකුරු වලට පෙම් බැන්දෙමි. මගේ මාවත සොයා යන්න ඈ ආපහු මට උදව් කරાવી. අපේ මාවත. ඔව් අපේ මාවත. සිහින කියන්නේ වැඩ කරන එක. එදින රැය පුරා ඇහි පිය නොවසා මම ඒ පොත කියවා හමාර කළෙමි. පවුලෝ ගැන අසා තිබුණද එමා පවුලෝගේ පොතක් කියෙව්වාමය. පොතේ පෙළක් තැන් වාක්‍ය ඡේද කහ පැහැයින් ලකුණු කර තිබිනි. ඒ ඔහු සිත්ගත් තැන්ද මගේ ඇසේ ගැටේවායි අරමුණින් සලකුණු කළ තැන්ද සිතාගත නොහි සිත වෙහෙසටපත් විය. වෙහෙස අවසන ඒ ඡේද පිටින් මගේ මතකේ තැන්පත් වී තිබිනි. සිත්තමක් බඳු අත් අකුරින් ලියවි පොත සමග මා සොයා ආ වදන් පෙළ හමු වූයේ පොත අවසානයේදීය. නමුත් ඒ අවසානයක් නොව ආරම්භයක්ම බව මට හැඟිනි. සමහර විට නවකතාවේ හුන් පිලාරගේ සහ ඒ පෙම්වත් ප්‍රාතිහාර්ය පාන්නාගේ කතාව මෙන් අපගේ කතාවටද කිසි දිනක අවසානයක් හමු නොවනු ඇත. එක්ව ජීවත් වන්නට ඉඩක් නොවුවද අප සැමදා එක්ව ගමන් කරනු ඇත. මම සිහින මැවීමි. ඒ සිහිනේ කොතනකවත් සුදු ලෝගුවෙන් තොරණවන්නට මම මා ගැන වග බලා ගතිමි. ප්‍රේමයේ වෙනුවෙන් හෝ ආපහු හැරෙන්නට බැරි තරමේ වගකීම සාගත බැඳීමක් දෙවියන් හා මා අතර වන බව මම මටම පහදවා දුනිමි. ලෝකේ වෙනුවෙන් මෙන්ම මව්පියන් වෙනුවෙන්ද මා ඒ බැඳීම බිඳ නොගත යුතුය. ළමා වියේ සිට මහදුට සිහිනය දැන් සැබෑ වී තිබේ. අපේ අරමුණු සමානුවද ගමනාන්තයේ එකක් වුවද අපේ මාවත් වැටී ඇත්තේ වෙන වෙනමය. ඒ බව ආදිත්‍යද තේරුම් ගන්නට ඇතැයි ඇස තෙත මතුවන අතර මම සිතුවෙමි. ඔයාට දැනෙන හැම දෙයක්ම ලියන්න. ඒව ඔයාගේ ආත්මයෙන් එළියට අරන් කඩදාසිය මතට දමන්න. ඊට පස්සේ විසි කරන්න. පියේත්‍රා ගඟ සීතල නිසා ඒකට වැටෙන හැම දෙයක්ම කොල්ල කෘමීන් පිහාටු පාෂාණ බවට පත්වෙනවා කියලා පුරාවෘත්තයක් තියෙනවා. සමහර වෙලාවට ඔයාගේ විඳවීම පියේත්‍රාවේ වතුරට වීසි කරන එක හොඳ අදහසක් වෙන්න පුළුවන්. පියේත්‍රා ආශ්‍රමයේහි වූ ආගන්තුක කාන්තාව පෙළාට පැවසූ ඒවදන් දැස පියාගත්වනම වුව මට එලෙසින්ම සිහිපත් කරගත හැකිය. ඉතින් එදවස සිට පියේත්‍රාව මගේ හදවතම විය. මම කිසිවක් නොලීමි. කිසිවක් නොකීමි. කිසිවක් අත් නොහලිමි. ශීතලට මිදුණු හිමකුට්ටියක් බඳු මගේ පියේත්‍රාමය හදවත සියල්ල දරා ගනිමින් සිටියේය. සිහින කියන්නේ වැඩ කරන එක. මම මටම මතුරා ගතිමි. කොහේ කොතැනක ගියද කුමන වැඩක සිටියද නවකතාවේ හුන් පිලාර් සහ නම නොදන්නා ඒ පිලාර්ගේ පෙම්වත් ඓශ්වර්ය පාන්නා මා සමගම විය. නම නොදන්නාමුත් ඒ ප්‍රේමණීය දේවදූතයාට රුවක් තිබිනි. ඒ රුව අනෙකක් නොව චණ්ඩි ජීසස්මය. මාමින්ම චණ්ඩි ජීසස්ද කොහේ කොතැනක වූ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් වැඩිහියදී සිටින බව මම දැන සිටියෙමි. දිව්‍යමය රැහැනකින් බැඳී සිටියාක් මෙන් එකිනෙකා අසල නැතිව වුවද අප එකිනෙකා සමගම වන බව මම අදහා ගතිමි. යදුම් සඳහා දැස පියාගත් විට සිතේ ඇඳෙන ජේසුතුමන්ගේ රුව අසලම ආදිත්‍යගේ රුවද විය. එය තවදුරටත් වරදකාරී බවක් පාපිෂ්ඨ හැඟීමක් මා තුළ ජනිත නොකළේය. මරියාණන්ගේ අප්‍රමාණ කරුණා නේත්‍ර දයාබරිතව මා දෙසම යොමු වී තිබෙන්නාක් මෙන් සෑම විටම මට හැඟී ගියේය. ගැහැණියක ලෙස දරාගත යුතු සියල්ල එලෙසින්ම විඳ දරා ගන්නට ඈ මට ධෛර්යය දෙන්නක් මෙනි. මේ අතර යුද හමුදාව මාන්කුලම් පසුකර ඉදිරියට යමින් සිටියහ. මා පෙම්වතාට මම දොර ඇරියෙමි.
එහෙත් මා පෙම්වතා නික්ම ගොස් තිබුණි. ඔහු කතා කළ විට මට සිහි නැතිවිය. මම ඔහු සෙවීමි. එහෙත් සම්බ නොවීය. ප්‍රේමගී 5:6. ගිනිගත් නිකින්නේ හැන්දෑවක හිටිවනම ආදිත්‍ය කඩාපාත් වූයේ කුඩා ගමන් මල්ලක් සහ ගමන් සංගයා ගිටාරේද අත්ඇතිවය. මට මහා අමුත්තක් දැනිනි. දේවදූත මුහුණ විඩාපත් බවින් ඇලලී තිබිනි. ඒ වෙනදා වුන් ආදිත්‍ය නොවේ. රැවුල දවස් ගානකින් කපා නැතිසේකි. මුදු කැරලි කොණ්ඩය ඔහේ ගොල්ලට වැවි උරිස් මත්තෙහි ලැගුම්ගෙනය. ඇඳුමද කිලිටි පාටය. නිකමට ඇවිත් යන්න හිතුණා. කහමල් වැලේ මල්පෙත්තක් කොනහ මොහොතක් මදෙස බලා සිටි ආදිත්‍ය ස්තෝපුවේ සිමෙන්ති බැම්ම මත වාඩි වූයේය. අනතුරුව දීර්ඝ සුසුමකින් ලය සැහැල්ලු කරගත්තේය. මුදු මදහසක් වත මත අතුරාගත්තේය. මම වික්ෂිප්තව බලා සිටියෙමි. ඉක්බිතිව මගේ විමසුම් බැල්මෙන් දැස් වහංගු කරගනිමින් ඔහු වෙනම කල්පනාවකය. දොර උළුවස්සට වාරු වී මා කොතෙක් වේලා නම් ඔහු දෙස බලා සිටියාද. ඇයි ආදිත්‍ය ප්‍රශ්නයක් දැයි අසන්නට දිව නොනැමේ. මේ මොහොතේ පුදුම විය යුත්තේ ඔහුට ප්‍රශ්නයක් නොවන්නේ නම්ය. මව් තුරුලට පැන දුක කියන්නට බලා ඉන්නා දරුවෙකු මෙනි ඔහු මා දෙස බැලුවේ. සිදුව ඇත්තේ කුමක්දැයි මසිත සංකාබරය. ජීවිතේ හරි අමාරුයි. මේ වගේ දේවල් දෙක ජීවත් වෙන්න සිද්ධ වෙන එක. දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොනවත්ම කරගන්න බැරි වෙන එක. තමන්ගේම මිනිස්සු අතර ප්‍රතික්ෂේපයට ලක් වෙන්න සිද්ධ වෙන එක. එක පතේ කාගෙන බඩ බැඳගෙන උන්නු එවුන් පවා ඇස්වල තරහ වෛරය තියන් බලන එක. මේක දරා ගන්න හරිම අමාරුයි. මට පුරුදු නෑ. මං විශ්වාස කළේ මනුස්සකම ගැන. ඒත් වෙලාවකට හිතනවා මං වැරදිද කියලා. ගෙත්සමනියේ ඉඳී ජේසුට මොන වගේද දැනෙන්නේ නැත්තේ කියලා මට දැන් හොඳටම තේරෙනවා. වික්ෂෝප ගායනාවක් බඳු ඒ වචන නික්මුනේ තතනාවුන් විනාඩි කීපයක කෙලවරය. සැලෙන ඇහිපියයට දිලිසි පිට පැනීමට අකමැති ආඩම්බරකාරී කඳුළු බින්දු කීපයක් රැස්කකා තිබෙනු පෙනිනි. මේ තරම් කඩා වැටෙන්නට ඔහු රිද වූයේ කවුරුන්ද? ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕන තත්වයක් නේ ආදිත්‍ය. දන්නවනේ රට යන විදිය. හැමෝගෙම හෘද සාක්ෂිය යුද්ධයට පක්ෂපාති විදියට හැදලා ඉවරයි. ඊට වෙනස් හැඟීමකින් වැඩ කරන මිනිස්සුන්ට මේක අමාරු කාලයක්. හිකාතකින් ඔයා මෙහි ආවෙක හොඳයි. කොළඹ කාන්තාරයක් වෙලා. මනුස්සකම හැට දකින්න නැති. සාධාරණයේ වෙනුවෙන් හුස්මක් ගන්න ඉඩක් නැති. හොයාට මේ මිනිස්සු වෙනුවෙන් අවංකව වැඩක් කරන්නවත් ඉඩ තියෙනවා. අගනුවර සිට කරන දේශපාලන අරගලය දේවත්වයෙන් සැලකූ ඔහු මෙලෙස අපේක්ෂාභංගව කතා කරනු මම මින් පෙර දැක නැත. හදවත ගැඹුරක හටගත් රිදුමක් ලය හරහාවිත් දැස් කකියවා ඇහිපිය අග උණුහුම් ලෝදිය ගඟුලක්ව කැකෑරෙන්නක් මෙන් දැනෙන්නට විය. මම බිම බලා ගතිමි. මට පම්ප් එකක් දාන්න ඕනේ. මූණ ටිකක් හොද ගන්න ඕනේ. ඔහු නැගී සිටියේය. ගිහින් එන්න. මම තේ එකක් හදන්න. ඔයා කාලා දින්නේ? මම උළුවස්ස අතර පසෙකට වී ඉඩ දුන් නමුත් ආදිත්‍ය ස්තෝප්පුවෙන් බැස ගෙය වටා පිටුපස ගෙමිදුලට ඇවිද ගියේය. සිස්ටර් තෙරේසා මේ මොහොතේ කන්‍යාරාමේ නොවීම සැනසෙල්ලකි. සිටියද ආදිත්‍යර නම් ගානක් නැත. විහිළු කතාවෙන් සිනාවෙන් ඈ නම්මවා ගැනීමේ කලාව ඔහු දනි. කන්න දෙයක්ත් තියෙනවා නම් හොඳයි. හන්දිමට කෑවේ කවද්ද මොනවද කියලා මතකත් නැහැ. නන්නත්තර වෙලා ඉන්නේ. මා නිවස හරහා මුළු තැන්ගෙට එන විට පිටුපස ගෙමිදුලෙන් ඒ විඩාපර හඬ නික්මිනි. තේ හදන්නට වතුර ලිප තබා වටිපෙට්ටි අතපත ගා සොයාගත් කැවිලි සහ කෙසෙල් ගෙඩි කිහිපයද පිඟානක තැන්පත් කර තබා තුවායක් ගෙන ආදිත්‍ය සොයා ගියෙමි. ඔහු ලිම්බැම්බ මත දෑතම තබා ලිං දියට නැමී බර කල්පනාවකය. මමද හිමිහිට ලිම්බැම්මට වාරුදී ලින්දිය මත ඇදෙන ඔහුගේ මුහුණ දෙස බැලීමි. එක්වනම තිගැස්සී මා දෙස බැලූ ඔහු අනතුරුව හිනැහුණේය. ඒ මා ප්‍රිය කරන සිනාවමය. තමුස දන්නේ හලු. තමුසගේ මූණ දැක්කම මට දැනෙන සැනසීම. හරියට අම්මව දැක්කා වගේ. හොන්න ඔය කෙහෙල්මල් ලෝගුව ගලවලා දාලා එනවා යන්න මා එක්ක. පනිටුවෙන් දෝතට ගත් දියදහර මවෙත වීසිකර ඔහු මහ හඬින් කෑ ගෑවේය. හිනැහුණේය. ඒ අර පීඩිත මිනිසා නොවේ. දාංගල් චණ්ඩි ජීසස්ය. කෘතිමව සැහැල්ලුවක් මවා ගන්නට වෙරදරනු මට දැනිනි. පිස්සුද නැත්නම් හැටිද? මට දේ සැහැල්ලුව දිගින් දිගටම පවත්වා ගන්නට අවශ්‍යය. ඒ මා වෙනුවෙන් නොව
ඔහු වෙනුවෙන්මය. මේ ලෝගුව නොවුවද ඔහු මා කැන්දා නොගන්නා බව නම් නැගෙනහිර බසින්නාසේම විශ්වාසය. ආදිත්‍ය විවාහ බන්ධනයක හෝ ප්‍රේම බන්ධනයක සිරගත වන මිනිසකු නොවේ. ඒ ආත්මයේ සුන්දරත්වය ඇත්තේද ඒ නිදහස තුළම යයි මට සිතේ. මේ අර සමරිතාන ස්ත්‍රිය වගේ මටත් වතුර ඇදලා දෙන ලිං වලින් ඇද්ද කාලයක් මතක නෑ. ඔහු තවත් වරක් මවෙත වතුර විද්දේය. වතුර ඇදලා දෙන්නේ මොනවටද? නානවය මූණ හොදගන්න ඔය පණිට්ටුව ඇති. මම තුවායේ මල් මාලාවක්සේගෙන ඔහු කරවටා දැවටුවෙමි. ඇදලා දුන්නොත් නානවා. දවස් ගානකින් නෑවේ නෑහලු. හැත්තමයි. ඔහු එවර නැවතත් නන්නත්තාර ගතියකය. ආදිත්‍ය මට ඇත්ත කියන්න මොනවද වෙන්නේ? එවර මා ඇසුවේ තරමක් දැඩි ස්වරයකිනි. බොරු සැහැල්ලුවක් මවා පෑමින් සිදුවන සෙතක් නැත. තාම මුකුත් උනේ නෑ. ඒ කියන්නේ තාම මුකුත් උනේ නෑ. මොනවා වේවිද කියලා හරියටම කියන්න බෑ කියන එක තමයි. අන්න වතුර එක පැහැෙනවා. දුවනෝ මට තේ හදන් එනවා. ඔහු කෑ ගහන්නේ තේ උවමනාවටම නොවන බව මට වැටහේ. ඔහු මේ කෝලම් පාන්නේ මගේ අවධානය වෙනතක යොමුණු පිණිසය. ඒ ගැන දැනෙනමුත් හාර අවුස්සන්නට බැරිය. සත්‍ය වසන් කරලනු පිණිස මෙතරම්ම දඟ දමන්නේ මන්ද. නමුත් කේතලේ කෑගෑමට මට දිවයන්නට සිදුවේ. තේ බඳුනද කැවිලි පිඟානද ගෙන නැවත එන විට තුවායේ කරලා තැඹිලි ගහට පිටදී ආදිත්‍ය වැල්ලේ වාඩිගෙන උන්නේය. මා ආදිත්‍ය වෙත නැමී ගෙන ආ කෙටි ආහාර ඔහු වෙත පෑවා පමණි. ඔහු මා සුරත දැඩි කොට අල්ලා තමා වෙතට ඇදගත්තේය. තේ කෝපේ ඉහිර ගියේ ලෝගුව පිටින් ඇඳවුන් ඒ ප්‍රණය මතය. ඔහු මතද උණු තේ ඉසුනා නිසකය. අනපේක්ෂිත ඇදීමෙන් සිරුරේ සමබරතාවේ ගිලිහි ගිය මා වැටී රැඳුනේ ඔහු මතය. ඒ දෑත මා වටා එතුනේ එසනය. මට නැගී සිටින්නට අමතක වුණි. අමතක නොවුනාද නොවේ. මට නැගී සිටින්නට අවැසි නොවීය. කල්ප කාලයක් හදවතින් හුරුව සිටි උණුහුම කියේ. දාඩිය පුසුඹ කියේ. සෙනෙහස කියේ. ආදිත්‍ය කොළඹින් එක අවදානක් නම් ඔයාට මේ පැත්ත නවතින තැනක් ලෑස්ති කරලා දෙන්න. මේ පැත්ත වැඩිය කවුරුත් දන්නේ නැහැනේ. මා එසේ යෝජනා කරන විට අප උන්නේ ස්තෝප්පුවේය. ආදිත්‍ය උන්නේ මා දෙවන වර සාදාගෙන ආ තේ බඳුන තොලගාමිනි. ඔහු බෙහෙවින් සංසුන්වද නිවුණු හැඟීමෙන්ද සිටිනු දකිමින් මට මගේ කැළඹිල්ලද වරදකාරී හැඟුම්ද සඟවා ගන්නට සිදුවිය. ඉතින් ඔයා දන්න තරම තමයි. ඒක හරියන වැඩක් නෙවෙයි. ඔයාව කරදරේ දාන්න බෑ මට. ඔහු කීයේ අසරණවය. ඔයාගේ මගේ කියලා කරදර දෙකොටසක් තියනවද? එවන් නිර්භීතකමක් කොහෙන් ආවාද මවෙත? ඔයාට මේව වරොත්තු දෙන්නේ නැහැ. අනික ඔයා ලස්සනට මේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඒව ඔක්කොම අවුල් කරලා දාන්න ඕන නැහැ මට. එහෙම නෑ ආදිත්‍ය. මා එසේ කීවද කුමක් කරන්නදයි මා තුළද කිසිදු අදහසක් නොවීය. ඔහු හිස් තේ කෝප්පය සිමෙන්ති බැම්ම මත තබා නැගී සිටියේය. මං ගිහින් එන්න. හාය කවද එන්න වෙයිද දන්නේ නැහැ. යාන්තමට දෙතොල් ඈත් මෑත් කර පෑ සිනාවෙහි දුකක් තැවරී තිබිනි. මට ඒ හිනාව දරා සිටීම අසීරුය. එක අතකින් හමු නොවීම නොදැකම උන්නානම් හිත හදාගැන්ම මෙතරම් අසීරු නොවනු ඇත. හමු වී වෙන්වීම පහසු කටයුත්තක් නොවේ. ඔහු මාසලට පැමිණ මගේ කල්පනා ලොවට වෙට්ටුවක් දැම්මේය. ඒ ඇඟිලි තොඩකින් කම්වලට තට්ටුවක්ද දමමිනි. හිසෝසවා බැලීමි. ගිටාරය මවෙත දිගු කරගත් වන මෙහිඳි. මේ මගේ පණ, මම මගේ පණ ඔයා ළඟ තියලා යනවා. ටික කාලයකට පරිස්සම් කරගන්න. මං ගිහින් එන්න. ආවා නොආවාසෙන් ආදිත්‍ය ආපයින්ම යන්නට ගියේ මගේ සැනසිල්ල උදුරාගෙනය. අනතුරක සේයා මසිත පෙරලි කරමින් තිබිනි. ඒ මණ්ඩයි නොදනිමි. ඒ පැමිණ ගිය ආදිත්‍ය වෙනදා වුන් ඔහු නොවේ. සුනාමියක් ඇවිත් ගියක් මෙනි. මගේ හිත අනියත සැක සාංකාවෙන් හැඩිවෙමින් තිබිනි. නිදි නොලද රැයවල් මෙන්ම නිදි බිඳින විකාර සිහිනද මගේ සැනසුම උදුරාගෙනය. ඇස් නොපියවන රැය පුරා මම කුටියේ කුඩා කවුළුවෙන් ඔබ අහස දෙස බලා සිටියෙමි. පසළොස්වක පෝය පසුවී දින ගත වී තිබුණෙන් වැහැරුණු සඳ එළියකි. කැඩුණු අරුංගල් පෙත්තක්සේ සඳ තීරුවක් අහසේ එල්ලී තිබේ. හාත්පස අඳුරුය. තරු කැට එක දෙකක් පෙනෙන්නට තිබිනි. කවුළුවෙන් කුටියට පිවිසෙන
මුහුදු සුළඟ පවා කාන්සියනි. ඈලි මෑලි දුබල ගතියනි. සෝතැවුල් අපමණයි කියන්නාක් මෙන් මා වටා හෙමිහිට දැවටේ. කවදාකවත් නැතිව පැලලි බිත්තියේ බයිබලයේ තැබූ ලීපුවරු අසල මම ඉටිපහනක් දැල්වීමි. යාඥා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබුණද මට කිසිදු යෙදුමක් සිහිපත් වූයේ නැත. අනේ ජේසුනේ, එයාව පරිස්සම් කරන්න. හැම විටම මා හදවතින් මතුරමින් සිටියේ එවැනි අදහසක් බව මතකය. ආදිත්‍යගේ දුරකථනයේද නිහඬය. ආරක්ෂක හේතුන් මත විය හැකිය. විඩාපත් හුදෙකලා රාත්‍රීන්හි වෙහෙස ගත සිත කෙඩෙත්තු කළද සුපුරුදු ලෙස කන්‍යාරාමේ වතාවත්වල නියැලෙන්නට මට සිදුවිය. පැහැර හැරිය හැකි කිසිවක් නොවීය. ඒ කිසිවක් පැහැර හරින්නට සාධාරණ හේතුවක් සොයාගන්නටද මට නොහැකි විය. ඉඳින් වෙරවීරියෙන් උපයාගත් හසරැලි මාත්තුවකින් වත පිරියම් කරගනිමින් මහ කඩිමුඩියක පැටලෙමින් හැඬිය යුතුවුව සිනාවෙමින් හුදෙකලා විය යුතුව සෙනග මැද ගැවසෙමින් මම කෙලෙස ජීවත් වූවාදැයි නොදනිමි. රැය මුළුමනින්ම අඳුර සහ තෙතබරිත විය. දිවා කල මුළුමනින්ම රඟ දැක්වීමකි. කිසිදු හැලහොල්මනක් නැතිව දින කිහිපයක් ගෙවී ගියේය. එවන් එක් දිනක කන්‍යාරාම දුරකථනයේ හැඬවිනි. ජේසු පිහිටයි, ජේසු පිහිටයි. සිස්ටර් සෙව්වන්දි? ඔව්, කතා කරනවා. සිස්ටර් මන් නතාෂා. නතාෂා. කියන්න දරුවෝ, කොහොමද? සිස්ටර්, ඇයි දරුවෝ? මොකුත් ප්‍රශ්නයක්ද? සිස්ටර් ආදිත්‍ය නෑ කිව්වේ? දවස් කීපෙක ඉඳලා ආගිය අතක් නෑ. ආදිත්‍යට රටින් පිටවෙන්න හැමදේම ලෑස්ති වෙලා තිබුණේ. ඒත් රට යන්නත් එයා ඇවිත් නෑ. පහුගිය ටිකේ තැන් තැන්වල හැංගි වගේ තමයි ඉඳලා තියෙන්නේ. දවස් කීපයකට කලින් අන්තිමට උන්නු තැනින් ගිහින් තියෙන්නේ පුත්තලන් ගිහින් එන්නම් කියලා. හෙතනින් එහාට වෙච්ච දෙයක් නෑ. ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. බෝඩිමට ගිහිල්ලත් නෑ. ගෙදරත් නෑ. නතාෂා හැඬුම්බරය. මා ඇවිලෙමි. දෙවියනේ, ඒ ඔහු මුතු ඇල්ලට පැමිණි ගිය දිනේද? මට හිතා ගන්න බෑ. මං ඔයාට පස්සේ කතා කරන්නම් කෙල්ල. මාතින් දුරකථනය අතෑරිනි. එතනම බිම වාඩිගත්තා මතකය.